මෙහොම විත්‍රුවේ මගේ YouTube නාලිකාවට අදත් ඔයාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එකේදීත් මම ඔයාලට කියලා දෙන්න ලෑස්ති වෙන්නේ ඔයාලා හැම දෙනෙක්ටම ගොඩාක් වැදගත් දෙයක්. ඉතින් මෙහොම අලුතෙන් ඉගෙන ගන්න කෙනෙකුට වගේම දැනට මෙහොම කටයුතු කරගෙන යන කෙනෙකුට උනත් මම හිතනවා මේ පාඩම ගොඩක් වැදගත් වෙයි කියලා. මීට ටික කාලයකට කලින් මම ඔයාට කාන්තා මූලික පතරම නිර්මාණය කරගන්න විදිය වීඩියෝ එකක් අරන් ඇවිත් තියෙනවා. ඉතින් මේ තිරේ ඔයා දකින්නේ වීඩියෝ එක තියෙන විදිය. ඉතින් මේක ලක්ෂ 2කට ආසන්න පිරිසක් දැනට නරඹලත් තියෙනවා. ඔයා තාමත් මේක බලලා නැත්නම් ඔයාට පුළුවන් channel එකට ගිහින් මේ වීඩියෝ එක බලන්න. ඉතින් අද මම ඔයාට කියලා දෙන්න ලෑස්ති වෙන්නේ මූලික සාය පතරම නිර්මාණය කරගන්න විදිය. අපිට මේ ලෝකේ තියෙන ඕනම ස්කර්ට් මෝස්තරයක් නිර්මාණය කරගන්න පුළුවන් මේ මූලික සාය පතරම ගැන හොඳ අවබෝධයක් ඇතිව ඉන්නවා නම් ඉතින් අද මම ඔයාට ඒක පැහැදිලිවම කියලා දෙන්න උත්සාහ කරනවා. මේ විදිහට මම අද කඩදාසි කොලයක් තමයි අරගෙන තියෙන්නේ. ඉතින් අපි මේක ආශ්‍රයෙන් කොහොමද කියලා බලමු මූලික පතරම කරගන්නේ. සාමාන්‍යයෙන් අපි ස්කර්ට් එකක් නිර්මාණය කරද්දී අපිට අවශ්‍ය වෙන මූලිකම මිමි කීපයයි තියෙන්නේ. ඉනවට මිනුම අපි ස්කර්ට් එක අඳින තැන ඉනවට මිනුම තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඉනේ සිට උකුලට උස. ඒකත් අපිට අවශ්‍ය වෙනවා. උකුල වට මිනුම අවශ්‍ය වෙනවා. ඒ වගේම ස්කර්ට් එකේ උසත් අපිට අවශ්‍ය වෙනවා. ඉතින් මේ මූලික මිනුම් වර්ග 4 පාවිච්චි කරලා අපිට පුළුවන් මේක නිර්මාණය කරන්න. මම ඉහළින්ම මේ විදිහට මුලින්ම රේඛාවක් ඇඳ ගන්නවා අපි ගත්තු කඩදාසි කොලයේ. ඉතින් ඊට පස්සේ අපි ඒ ඇඳගත්තු රේඛාවේ මුලින්ම ලකුණු කරන්නේ අපේ ඉනවට මිම්ම 4න් බෙදලා එන අගය. මම මේකෙදි ඉනවට මිම්ම අපේ අඟල් 36ක් විදියට අරගන්නවා. ඉතින් මේක 4න් බෙදුවට පස්සේ අඟල් 9ක් තමයි එන්නේ. ඒ අඟල් 9 තමයි මම මේ විදිහට මේ ඉහළම රේඛාවේ ලකුණු කරේ. අපි ඒක ඉන රේඛාව විදියට තමයි අරගන්නේ. ඊට පස්සේ මම දැන් මේකට කිසිම මැහුම් වාසියක් තියාගන්නේ නැහැ. මේක මූලික පතරම නිසා මේ විදියට තමයි අරගන්නේ. ඉතින් ඊට පස්සේ අපි ඉනේ සිට උකුලට උස තමයි මේ ලකුණු කරන්න හදන්නේ. ඉතින් ඉනේ සිට උකුලට උස කියන මිනුම අපිට හොයාගන්න ක්‍රම කීපයක් තියෙනවා. එකක් අපිට මේක ශරීරයකින් මැනලා ගන්න පුළුවන්. අනිත් ක්‍රමේ තමයි අපි සම්මත මිනුමක් විදියට අපිට අරගන්න පුළුවන්. මේක අරගන්න තවත් ක්‍රමයක් මම ඔයාට මීට කලින් කරපු වීඩියෝ එකක තියෙනවා. ඉතින් ඔයාට ඒක ආශ්‍රයෙන් වුණත් මේක පහසුවෙන්ම හොයාගන්න පුළුවන්. ඒ විදියට උකුල වට මිම්ම පාවිච්චි කරලා මේ උස හොයාගන්න විදිය වීඩියෝ එක මම ඔයාට ඒකේ link එක පහළ comment section එකෙන් දාලා තියන්නම්. ඔයාට අවශ්‍ය නම් මේක බලන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපි උකුලට අවශ්‍ය උස ලකුණු කරනවා. ඉනේ සිට උකුලට උස මම අද 7මාරක් විදියට තමයි මේකෙදි ලකුණු කරගන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් එතන උකුල රේඛාව අඳින්න. මේ විදියට අපි ස්කර්ට් එකක් කරගන්න ගියත් කලිසමක් කරගන්න ගියත් මේ විදියට තමයි කරන්නේ. මේ විදියට මම උකුල රේඛාව ඇඳගත්තා. ඊට පස්සේ උකුල වට ප්‍රමාණය මේ රේඛාවේ ලකුණු කරන්න තමයි තියෙන්නේ. ඉතින් අද මගේ උකුල වට මිම්ම අඟල් 42ක් විදියට තමයි තියෙන්නේ. ඒක මම 4ෙන් බෙදලා එන ප්‍රමාණයට තවත් අඟල් භාගයක් හෝ අඟලක් හෝ එකතු කරලා මේ විදියට උකුල රේඛාවේ ලකුණු කරනවා. ඉතින් අපි ඉන රේඛාවේ මේ විදියට බුරුලක් ලකුණු කළේ නැහැ. මොකද අපි මේක මූලික පතරම නිසා ටයිට් සායට උනත් අපි මේක තමයි පාවිච්චි කරන්නේ. ඉතින් එතකොට ලොකු බුරුලක් දීලා අපි ඒ වගේ ඇඳුම් මහන්නේ නැහැ ඉනට. ඉතින් උකුලට සාමාන්‍ය බුරුලක් දෙන්න ඕනේ. එහෙම නැත්නම් ඇඳුම හැඩය ලස්සනට පේන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම මේ විදියට උකුල සඳහා අඟලක බුරුලක් ලකුණු කරලා රේඛාව ලකුණු කරගත්තා ඒ ලක්ෂ්‍ය. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙන ස්කර්ට් එකේ උස මම ලකුණු කරගන්නවා මේ විදියට පහළට. ඉතින් අද මම අඟල් 20ක් විදියට තමයි මේක ලකුණු කරගන්නේ. මේකෙදිත් මම පහළට අවශ්‍ය වෙන මැහුම් වාසි කිසිම දෙයක් දෙන්නේ නැහැ. අපිට ඒ අවශ්‍ය ඩිසයින් එක කරගන්න වෙලාවට මැහුම් වාසි එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම දැන් උකුල රේඛාවේ ලකුණු කරපු ප්‍රමාණයම තමයි මේ වාටිය රේඛාවේත් පළල විදියට ලකුණු කරන්නේ. ඉතින් මේ විදිහට ඒ තියෙන ප්‍රමාණය මැනලා ඒක මම මෙතනත් ලකුණු කරගන්නවා. ඊළඟට අපි තවත් විශේෂ දෙයක් කරන්න ඕනේ. මේ විදියට කරාට පස්සේ අපි සාමාන්‍යයෙන් ඉනට ඩාට් එකක් දෙනවා ස්කර්ට් එකක. හැම ස්කර්ට් එකේම අපි ඉන ඩාට් එකක් ලකුණු කරලා කරගන්නේ නැහැ. නමුත් මේක මූලික පතරම නිසා අපි ඩාට් එක ලකුණු කරන්න ඕනේ. අපිට අවශ්‍ය ස්කර්ට් වලට ඩාට් එක මහ ගන්න පුළුවන්. අවශ්‍ය නැති දේවල් වලට අපිට මේ ඩාට් එක ඉවත් කරලා ස්කර්ට් එක කරගන්න පුළුවන්.
ඉතින් මම මේ විදියට අඟලක ඩාට් එකක් තමයි දෙන්නේ. මේ විදියට මම ඉනේ අපි ලකුණු කරපු ලක්ෂය ළඟින් තවත් ඉදිරියට අඟලක් ලකුණු කරලා මේ විදියට ලක්ෂයක් ඇඳ ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදියට ඒ සම්පූර්ණ ප්‍රමාණයම හරි මැද හොයාගෙන ඒක ලකුණු කරලා එතන සිට පහළට තමයි ඩාට් එක අඳින්නේ. ඉතින් මේ වගේ අපිට ඒක ටේප් එක ආශ්‍රයෙන් දෙකට බෙදලා හොයාගන්න පුළුවන් කොහොමද කරගන්නේ කියලා. ඊට පස්සේ පහළට අවශ්‍ය වන ප්‍රමාණයත් අපිට මම අද අඟල් 4ක වගේ ප්‍රමාණයක උසක් තමයි ඩාට් එක සඳහා අරගන්නේ. මේ විදියට මම මේ ප්‍රමාණය ලකුණු කර ගන්නවා. ඊට පස්සේ අපිට මේ වගේ ඉහළට ඒ ප්‍රමාණයම මාක් කරලා දෙපැත්තට අඟල් භාගයේ බැගින් ඩාට් එක ලකුණු කරලා ඇඳ ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේකේ අංශය ඇඳ ගන්න තමයි තියෙන්නේ. ඉතින් මේ අවස්ථාවේදී කැමරා එක පොඩ්ඩක් බොඳ වෙලා තියෙන නිසා ඔයාට මම නැවත වතාවක් එඩිට් කරලා පෙන්වන්නම් කොහොමද කරන්න කියලා. මෙන්න මේ විදියට අංශයේ පැත්තෙන් අපි උකුල රේඛාව සහ වාටිය රේඛාව මුලින්ම අඩි රූල තියාගෙන මෙහෙම සම්බන්ධ කරගන්නවා. රූල එක පාවිච්චි කරලා මෙන්න මේ විදියට අපිට සම්බන්ධ කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා ළඟ කර්ව් රූලක් තියෙනවා නම් එහෙම කරන්න. එහෙම නැත්නම් අතින් හරි කරගන්න පුළුවන්. චූටි වක්‍රාකාර හැඩයක් එන විදියට මෙන්න මෙහෙම හිප් එක දක්වා මෙන්න මේ විදියට ලකුණු කරලා හැඩය ඇඳ ගන්න අපිට පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයා දැන් මේ දකින්නේ කාන්තා සායක මූලික පතරම. අපිට මේ මූලික පතරම පාවිච්චි කරලා ඕනම සාය මොස්තරයක් ලේසියම නිර්මාණය කරගන්න පුළුවන් වරදින්නේ නැතිව. ඉතින් මේ විදියට අපි නිර්මාණය කරපු මූලික පතරම ආශ්‍රයෙන් ස්කර්ට් මොස්තර කීපයක් කරගන්න විදියත් අද මම ඔයාලට මේ වීඩියෝ එකේදී කියලා දෙනවා. ඉතින් මේ මූලික සාය පතරම මේ විදියටම තියාගෙන අපිට කරන්න පුළුවන් ඩිසයින් කීපයක් තියෙනවා ලේසියෙන්ම කරගන්න පුළුවන් ඒවා. මේ විදියට අපිට ඇතුළට අඟලක් ලකුණු කරගන්න පුළුවන්. ඉතින් මේ විදියට අඟලක් ඇතුළට ලකුණු කරගෙන ඒ ලකුණු කරගත්තු ලක්ෂය අපේ උකුල රේඛාවට මෙන්න මේ විදියට සම්බන්ධ කරගත්තාම අපිට ටයිට් ස්කර්ට් එකක් නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් ටයිට් ස්කර්ට් එකක් නිර්මාණය කරගනිද්දී අපිට මීට වඩා හැඩ කරලා අරගන්න පුළුවන්. මම මේ ඔයාලට මූලිකවම කියලා දුන්නේ කරගන්න හැඩය ඇඳ ගන්න විදිය සරලවම මේ විදියට අපිට හැඩ කරලා ඇඳ ගන්න පුළුවන්. ඉතින් මේක ආශ්‍රයෙන් ඒ ලයින් සායකුත් ලේසියෙන් අපිට නිර්මාණය කරගන්න පුළුවන්. ඒක කරගන්නේ මෙන්න මේ විදියට පහළ වාටිය රේඛාව තව ටිකක් ඉදිරියට මෙන්න මෙහෙම දිගු කරලා අපිට පුළුවන් මේකේ අඟල් 3ක් 4ක් ඒ වගේ අපිට අවශ්‍ය වන ඒ ලයින් හැඩය අවශ්‍ය වන ප්‍රමාණය ලකුණු කරන්න. ඉතින් මේක මේ විදියට මම අඟල් 3ක් තමයි ලකුණු කරන්නේ දැන්. මෙහෙම ලකුණු කරගෙන ඊට පස්සේ අපිට පුළුවන් ඒ ලකුණු කරගත්තු ලක්ෂය මෙන්න මෙහෙම ඉහළට සම්බන්ධ කරගන්න. ඉතින් මේ විදිහට ඉහළට සම්බන්ධ කරද්දී අපේ අර උකුල රේඛාවේ ලක්ෂය ළඟටම එන්නේ නැහැ. ඊට වඩා එළියෙන් තමයි එන්නේ. ඉතින් ඒක ප්‍රශ්නයක් නැහැ. අපිට මෙන්න මේ විදිහට ඒක සම්බන්ධ කරලා හැඩ කරගන්න පුළුවන්. ඉතින් මේකෙදි මට ඔයාලට තවත් දෙයක් කියලා දෙන්න හිතුණා. අපි සාමාන්‍යයෙන් ඒ ලයින් ගවුමක් ස්කර්ට් එකක් නිර්මාණය කරද්දී හැම වෙලාවකම ඔයා දකිනවා ඇති මෙන්න මේ විදියට අංශයේ පැත්තෙන් අඟලක් ඔසවලා ලකුණු කරනවා. ඉතින් මේ විදියට අඟලක් ඔසවලා ලකුණු කරන්න හේතුව ඔයා මේ වන විටත් දන්නේ නැත්නම් අද ඔයාට ඒකත් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදියට ටේප් එක තියලා මේ කොටස් දෙක අතර දුර මෙෂර් කරලා බැලුවට පස්සේ මේ තියෙන ප්‍රමාණය සහ මෙන්න මේ දුර ප්‍රමාණය අතර පුංචි වෙනසක් තියෙනවා. අපි ඒ ලයින් හැඩයට ඇඳගත්තු මේ දුර ප්‍රමාණය වැඩි අපේ මේ පහළට කෙලින්ම තියෙන රේඛාවට වඩා වැඩිපුර. ඉතින් එතකොට ඒ නිසා තමයි ඇත්තටම අපි මේ විදියට ඒ ලයින් ගවුමක් නිර්මාණය කරද්දී පහළින් ප්‍රමාණයක් අඩු කරන්නේ මේ විදියටම අපි අරගත්තොත් පහළට මේක එල්ලා හැලෙන ස්වභාවයක් ඇති වෙන නිසා. ඉතින් ඒ නිසා මෙන්න මේ විදියට පහළ සිට අඟලක ප්‍රමාණයක් අපි සාමාන්‍යයෙන් ඔසවලා මේ පැත්තට හැඩ කරලා ලකුණු කරනවා. ඉතින් ඒ විදියට කරාට පස්සේ ගොඩක් ලස්සනයි ඇඳුම් වල හොඳ හැඩයක් එනවා අපිට ඇඳුම මැහුවට පස්සේ. ඉතින් ඒ විදියට අපිට මූලික පතරම ආශ්‍රයෙන් නිර්මාණය කරගන්න පුළුවන් පහසෙන්ම නිර්මාණය කරගන්න පුළුවන් ඩිසයින් දෙකක් තමයි මම ඒ විදියට පේපර් එකේම ඔයාලට කියලා දුන්නේ. ඉතින් අපි වීඩියෝ එකේ ඉදිරියට ගිහින් බලමු අපි මේක තවදුරටත් කොහොමද කරගන්නේ කියලා. ඉතින් මේකෙදි අපි කිසිම මැහුම් වාසියක් එකතු කරන්නේ නැතිව තමයි මූලික පතරම නිර්මාණය කළේ. අපි මේකෙන් යම්කිසි ස්කර්ට් එකක් නිර්මාණය කරගන්නවා නම් අනිවාර්යයෙන්ම ඉනට අංශයට සහ පහළ වාටියට මැහුම් වාසි තියාගෙන තමයි රෙදි කොටසක් කපා ගන්න ඕනේ.
ඉතින් මම ඒ විදියට ඔයාලට කපලා පෙන්නුවේ කාන්තා සායක මූලික පතරම. මේක අපි ඉදිරිපස පළුව විදියට තමයි අරගන්නේ. ඉතින් අපිට මේක ආශ්‍රයෙන් පිටුපස පළුව නිර්මාණය කරගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් පිටුපස පළුව සඳහා ශිප එකක් දාන අවස්ථාවකදී නම් පිටුපස පළුව මේ විදිහට බලවාටියට තියාගෙන අඟල් භාගයක ප්‍රමාණයක් ලකුණු කරලා එතනින් තමයි ඉදිරිපස පළුව තියාගෙන සම්පූර්ණ පළුව ඇඳගන්නේ. ඉතින් ඒක අපි ඩිසයින් කරද්දී අපිට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් දැන් මේ ඔයා දකින්නේ ඒ විදිහට අපි කපාගත්තු සායක මූලික පතරම් කීපයක්. ඉතින් මම මේ එකිනෙකට වෙනස් පාටවල් වලින් මේ ටික අරගෙන තියෙන්නේ ඔයාට මේ ඩිසයින් කරගනිද්දි කරගන්න විදිය නිවැරදි අවබෝධයක් ලබා දෙන්න ඕන නිසායි. ඉතින් මම මේක ගොඩක් පොඩියට තමයි අරගෙන තියෙන්නේ. ඔයාට මේක හොඳින් පැහැදිලි වෙනවා. එතකොට මේ තියෙන සම්පූර්ණ ප්‍රමාණයම පේන නිසා. ඉතින් අපි මේ විදිහට තමයි ටයිට් ස්කර්ට් එකක් නිර්මාණය කරගනිද්දි කපා ගන්න. ඉතින් මම මේක ඔයාලට මුලින්ම මූලික පතරම නිර්මාණයේදී කියලා දුන්නා කරගන්න විදිය. ඒකේ හැඩය එන විදිය තමයි දැන් මම ඔයාලට මේ පෙන්වන්නේ. මෙන්න මේ විදිහට තමයි ටයිට් ස්කර්ට් එක නිර්මාණය කරගනිද්දි අපි අර අඟලක් ඇතුළට ලකුණු කරලා ඒ හැඩය අරගෙන නිර්මාණය කරගන්නේ. ඊට පස්සේ මම ඔයාලට දැන් කියලා දෙන්නම් මේ මූලික පතරම ආශ්‍රයෙන් කොහොමද අපි A-line ස්කර්ට් එකක් නිර්මාණය කරගන්නේ කියලා ඩාට් එක ඉවත් කරගනිමින්. ඉතින් අපි ස්කර්ට් නිර්මාණය කරද්දී හැම අවස්ථාවකදීම ඩාට් එකක් දාන්නේ නැහැ. ටයිට් ස්කර්ට් එකේදී නම් අනිවාර්යයෙන්ම ඉන ඩාට් එක අපි මහගන්නවා. නමුත් අනිත්කුත් හැම ස්කර්ට් එකේදී මේ විදිහට ඩාට් එක පාවිච්චි කරන්නේ නැහැ. අපි බොහෝ දුරට කරන්නේ ඩාට් එක ඉවත් කරන එක. ඉතින් ඩාට් එකක් ඉවත් කරගන්නත් ක්‍රම කීපයක් තියෙනවා. මම ඔයාලට කියලා දෙන්නම් මේක සරලවම කරගන්න විදිය. මේ විදිහට අපි ඩාට් එකේ තියෙන රේඛාව පහළටම දිග කරගන්නවා. පහළ වාටිය දක්වා මම ඒ විදිහට දිගු කරලා රේඛාව ඇඳගත්තා. දැන් අපි මේ විදිහට ඒ ලකුණු කරගත්තු රේඛාව දිගේ කපාගෙන ඩාට් එක ඉවත් කරගන්න තමයි හදන්නේ. එතකොට මේ ස්කර්ට් එක කොටස් දෙකකට කැපෙනවා. ඉතින් ඒක ප්‍රශ්නයක් නැහැ. අපි මේ විදිහට තමයි මෝස්තර නිර්මාණය කරගනිද්දි කරගන්නේ. ඉතින් මේ විදිහට කරගනිද්දි අපිට තියෙන වාසිය තමයි මේක අපිට කිසිම අවස්ථාවකදී වරදින්නේ නැහැ. ඇඟේ ශරීරයේ ප්‍රමාණයට වඩා අඩු වැඩි වීමක් වෙන්නේ නැතිව ඒ අපි අරගන්න ප්‍රමාණයටම අපිට ඇඳුම නිර්මාණය කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඩාට් එක ඉවත් කරලා ඉන ළඟින් එක ළඟින් තියාගත්තට පස්සේ මෙන්න මෙහෙම තමයි අපේ හැඩය එන්නේ. මේක ඔයාලට තවත් හොඳින් පැහැදිලි වෙයි. මම දැන් ඔයාලට කඩදාසි කොලයක මේක අලවලා පෙන්වන්නම් කොහොමද කරගන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට අපි ඒ වෙන් කරගත්ත කොටස් දෙක අපි එකට තියලා අලව ගන්නවා තවත් පේපර් එකක. මෙන්න මෙහෙම අපි ඉන ළඟින් සමානව තියෙන්න ඕනේ. ඉන ළඟින් එහෙට මෙහෙට යන්නේ නැතිව මෙන්න මේ වගේ ඉන ළඟින් සමානව තියාගෙන අපිට මේක මේ විදිහට අලව ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට අලව ගත්තට පස්සේ දැන් ඔයාලට පේනවා ඇති මේක තියෙන හැඩය කොහොමද කියලා. දැන් අපිට මේක මේ විදිහට අවශ්‍ය නම් තවත් අපිට අංශයේ පැත්තෙන් ඒ ලයින් හැඩය පොඩ්ඩක් වැඩි කරගන්න පුළුවන්. නැත්නම් මේ විදිහටම කපා ගන්නත් පුළුවන්. මම මේ විදිහටම කපා ගන්නවා. ඉතින් ඔයාලට අවශ්‍ය නම් ඔයා ඇඳුමක් කරගන්න අවස්ථාවකදී මෙන්න මේ පැත්තෙන් අංශයේ පැත්තෙන් තව අඟලක් දෙකක් තුනක් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයක් වැඩි කරලා අරගත්තා කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට ස්කර්ට් එකේ හැඩය එන විදිහට අපි වටේටම කපා ගන්නවා. ඒ විදිහට අපිට A-line සායත් පහසෙන්ම නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් මම දැන් ඊළඟට ඔයාලට කියලා දෙන්න හදන්නේ මූලික පතරම ආශ්‍රයෙන් අපි කොහොමද ප්ලේයර්ඩ් ස්කර්ට් එක නිර්මාණය කරගන්නේ කියලා. ඉතින් මෙෂර්මන්ට් වලට අනුව ප්ලේයර්ඩ් ස්කර්ට් එක නිර්මාණය කරගන්න විදිය මම channel එකේ ඔයාලට ප්ලේයර්ඩ් ස්කර්ට් ගැන වීඩියෝ 4ක් හෝ 5ක් අරගෙන ඇවිත් තියෙනවා. ගොඩක් තොරතුරු දැනුම ගොඩාක් බෙදලා දීලා තියෙනවා ප්ලේයර්ඩ් ස්කර්ට් ගැන හැම දෙයක්ම. ඉතින් ඒ දේවලුත් ඔයාලට channel එකට ගිහින් අවශ්‍ය නම් බලන්න පුළුවන්. ඉතින් මේකෙදි ඔයා බලන්නේ මූලික පතරම ආශ්‍රයෙන් අපි ප්ලේයර්ඩ් ස්කර්ට් එක නිර්මාණය කරගන්න විදිය. ඔයත් ඒ දැන් දැක්කේ අපි කලින් විදියටම ස්කර්ට් එකේ ඩාට් එක ඉවත් කරගත්තා. ඒ විදියට ඩාට් එක ඉවත් කරගත්තට පස්සේ මේ කොටස් දෙක අපි නැවත වතාවක් කොටස් දෙකකට බෙදා ගන්නවා. ඉතින් මේ විදියට කරලා අපි මේක නම්බර් කරගන්නවා. මොකද ඇත්තටම දැන් මේ විදියට කොටස් කීපයක් තියෙද්දි අපිට මේක එහා මෙහා වෙන්න පුළුවන්, පැටලෙන්න පුළුවන්. ඒ අවශ්‍ය ස්ථානයෙන්
තියාගන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා මේ විදිහට අංක කරාම අපිට ඒක වරදින්නේ නැහැ. ඉතින් මම මේ විදිහට සම්පූර්ණ කොටසම කපලා ඉවත් කරනවා. අපිට ඒ විදිහට නැතුව ඉන ළඟින් ඉතිරි වෙන්න කරගන්නත් පුළුවන්. මේ විදිහට මම මේ විදිහට සම්පූර්ණ කොටසම දෙකට කපනවා. අනිත් කොටසත් මේ විදිහට දෙකට කපාගෙන සම්පූර්ණ කොටස් 4ක් හිටින විදිහට මේක කොටස් කරගන්න තමයි මේ හදන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් මේ විදිහේ කඩදාසි කොලයක් අරගෙන මේ ටික අලවා ගන්න. ඉතින් මේක අලවා ගනිද්දිත් අපි අර නම්බර් කරගත්ත පිළිවෙලට 1 2 3 4 පිළිවෙලට මේක අලව ගන්න ඕනේ. මම දැන් පළවෙනි එක මේ විදිහට අලවගෙන ඊට පස්සේ අපිට පුළුවන් මෙතනින් ටේප් එක තියාගෙන සමාන ප්‍රමාණයක් ලකුණු කරගන්න. මොකද අපි දැන් මේක ස්කර්ට් එකකට වගේ කරද්දි වටේටම යම්කිසි ප්‍රමාණයක් එනවනේ. ඉතින් ඒන් ප්‍රමාණය මේ විදිහට සමානව මාක් කරගෙන අපිට කරගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට මාක් කරගත්තේ නැහැ අද මේ වගේ ඇහි මානෙට තියලා මෙන්න මෙහෙම අල්ලගෙන යන්න තමයි හදන්නේ. ඉතින් අපි මේ විදිහට යම්කිසි සමාන ප්‍රමාණයන්ගෙන් ඉඩ තියාගෙන මේ වගේ මේක අලව ගන්නවා. කොටස් අලව ගැනීමේදී විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන දේ තමයි ඉන වෙනස් වෙන්නේ නැතිව මේක අපි කරගන්න ඕනේ. ඉතින් ඉනේ ප්‍රමාණය මේ විදිහටම තමයි තියෙන්නේ. ඉන ප්‍රසාරණය වීමක් වෙන්නේ නැහැ. සායේ අනිත් කොටස් ටික තමයි මේ විදිහට ප්‍රසාරණය වෙන්නේ. ඉතින් ඔයාලට දැන් පේනවා ඇති මේ විදිහට කපන්නත් කලින්ම ලස්සන ප්ලේයර් ස්කර්ට් එකක හැඩය රවිත් තියෙනවා කියලා. ඉතින් අපිට පුළුවන් මේ විදිහට වටේට මෙහෙම සායේ හැඩේන විදිහට ඇඳගෙන ඒ කොටස කපා ගන්න. මේ විදිහට අපිට අවශ්‍ය නම් තවත් හැඩ කරලා අරගන්න පුළුවන් අංශයේ පැත්තටත් මේ තියෙන හැඩය අනුව. ඉතින් අපි ඒකත් මේ විදිහට කපාගෙන යනවා. ඉතින් මම දැන් ඔයාලට මේ කරලා පෙන්නුවේ මූලිකවම සාය වර්ග කීපයක මෝස්තර නිර්මාණය කරගන්න විදිය විතරයි. අපිට මේකෙන් තව ගොඩාක් මෝස්තර නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් ඔයා මෙසේජ් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න අනිවාර්යයෙන්ම. ඉදිරියේදී මේ වගේ ස්කර්ට් මෝස්තර කරන විදිය වීඩියෝස් ඕනේද කියලා අනිවාර්යයෙන්ම අරගෙන එන්නම්. ඒ විදියට කොහොමද ස්කර්ට් මෝස්තර නිර්මාණය කරගන්නේ කියලා. ඉතින් අවසාන වශයෙන් ඔයා මේ දකින්නේ අපි ඒ කරගත්තු මෝස්තර ටික සියල්ලම එක ළඟ තියාගත්තට පස්සේ මේ වගේ තියෙන වෙනස්කම් වලට දැන් පේනවා ඇති. ඉතින් එකම මූලික පතරමින් තමයි අපි මේ හැම දෙයක්ම වෙනස් විදියට නිර්මාණය කරගත්තේ. ඉතින් අද වීඩියෝ එක මෙතනින් අවසන් කරන්න තමයි මම දැන් හදන්නේ. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට පුංචි හරි දැනුමක් ලැබෙන්න ඇති කියලා. ඉතින් වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම් වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යන්න. ඒ වගේම ආදරණීය කමෙන්ට් එකකුත් එකතු කරන් යන්න. ආයෙත් ඉක්මනින්ම වීඩියෝ එක කරන් ඔයාව හම්බෙන්න එන්නම්. එතකන් පරිස්සමෙන් සතුටින් ඉන්න.